හෙලෝ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කඩෙන් ගන්න ගියොත් ටිකක් මිල අධික වෙන පුංචි දරුවෝ කන්න ආස කෑමක් තමයි පීනට් බටර් කියලා කියන්නේ. ඉතින් පීනට් බටර් කියලා කියන්නේ ගෙදරදී හරි පහසුවෙන් හදාගන්න පුළුවන් රසම රස කෑමක්. ඒ රසට කැමති ඔයාලට තමයි අද මේ වීඩියෝ එක. මුලින්ම අපි බලමු මොනවාද අපිට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. අපිට මේකට අවශ්‍ය වෙනවා අමු රටකජු. මම මෙතනදී අරගෙන තියෙන්නේ අමු රටකජු ග්‍රෑම් 200ක්. ඔයාට වෙළඳපොලෙන් මේ අමු රටකජු මිලදී ගන්න පුළුවන්. දැනට වෙළඳපොලේ කිලෝ එක රුපියල් 1000 ගාණක් වෙනවා. ඊළඟට අවශ්‍ය වෙනවා සීනි තේ හැඳි 2ක්. ඔයාලට කැමති නම් දුඹුරු සීනි උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පැණි රසට කැමති නැති කෙනෙක්ට සීනි නොදා ඉන්නත් පුළුවන්. ඊළඟට අපිට ලුණු පිංචක් අවශ්‍ය වෙනවා. ඊළඟට අවශ්‍ය වෙනවා වැනිලා ස්වල්පයක්. ඊළඟට අපිට මේ වගේ ග්ලාස් බොටල් එකක් අවශ්‍ය වෙනවා මේ පීනට් බටර් එක දාගන්න. මේ පීනට් බටර් එක හදාගන්න මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ පීනට් බටර් එකේ ක්‍රීමි ගතිය මදි වගේ දැනෙන අයට ඕනනම් ඔයිල් මේස ඇඳක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මම අද මේකට ඔයිල් පාවිච්චි කරන්නේ නැහැ. මම අද පීනට් විතරක් පාවිච්චි කරලා තමයි මේක හදාගන්නේ. මම මුලින්ම කරන්න යන්නේ අපි පීනට් බටර් එක දාගන්න යන බෝතලේ හොඳට උණු වතුර තම්බ ගන්න යන එක. ඒකට මම භාජනයකට වතුර පුරවලා ඒ වතුර එක හොඳට නටන්න දෙනවා. ඒ වතුර එක නටනකොට අපේ අර බෝතලේ පියනයි දෙකම වතුරට දාලා විනාඩි 10ක් විතර හොඳට වතුරේ තම්බ ගන්නවා. පළවෙනි ස්ටෙප් එක විදිහට මම මේක තමයි කරගන්නේ. එතකොට අපි පීනට් බටර් එක හදලා ඉවර වෙනකොටම බෝතලෙත් හොඳට ජල වාෂ්ප ඉවත් වෙලා අපිට පැක් කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා තියෙනවා. විනාඩි 10ක් විතර තම්බගත්ත බෝතලේ පිලිසිදු පේපර් ටවල් එකක් උඩ පැත්තකින් අරන් තියලා තියන්න ඕන. ඊළඟට මම රටකජු ටික බැද ගන්න තමයි හදන්නේ. පෑන් එකක් ලිපේ තියලා ඒකට අර රටකජු ග්‍රෑම් 200 දාගෙන මේක මීඩියම් හීට් එකත් ලෝ හීට් එකත් අතරමැද හීට් එකක තමයි මම රත් කරන්නේ. මොකද ඕනවට වැඩිය අඩු ගින්දරේ මේක බැදගත්තොත් එහෙම වෙන්නේ සෑහෙන වෙලාවක් යනවා මේක අපිට ඕන තත්ත්වයට බැද ගන්න. ඕනවට වැඩිය වැඩියෙන් ගින්දර දැම්මොත් එහෙම වටේ කරවෙන එක විතරයි වෙන්නේ. මැද්ද අර අමු ගතිය එහෙම්මම තියෙනවා. ඒ හින්දා මං හිතන විදිහට හොඳම දේ තමයි ලෝ ෆ්ලේම් එකයි මීඩියම් ෆ්ලේම් එකයි අතර මැද හීට් එකට මේක රත් කරගන්න එක. එතකොට අපිට රටකජු ෆුල් නට් එකම හොඳට බැද ගන්න පුළුවන්කම ලැබෙනවා. මේක බැද ගන්නකොට සැරෙන් සැරේ මේ විදිහට හැඳි ගාමින් තමයි බැද ගන්න ඕන. මොකද නැත්තම් එක පැත්තක් විතරක් රත් වෙලා ඒ පැත්ත වැඩිපුර කරවෙන්න බලනවා. මේක ඕනනම් ඔයගොල්ලන්ට එයාර් ෆ්‍රයර් එකේ එහෙම නැත්තම් oven එකේ දාලත් මේ විදිහට බැද ගන්න පුළුවන්. ඒ වගේ එකක හදනවා නම් අනිවාර්යයෙන්ම අඩු හීට් එකක තමයි හදාගන්න ඕන. මෙහෙම අමු රටකජු පාවිච්චි කරන්නේ නැතුව කෙනෙක්ට පුළුවන් කඩෙන් බැදලා තියෙන රටකජු අරගෙන මේක පාවිච්චි කරන්න.
එහෙම පාවිච්චි කරනකොට වුණත් ඔයගොල්ලෝ මේ විදිහට පෑන් එකක දාලා ඒක තව ටිකක් හොඳට බැදලා ගන්න ඕන. මොකද මම අන්තිමට පෙන්නන්නම් මේක කොච්චර බැදෙන්න ඕනද කියලා. අපිට කඩෙන් ගන්න රටකචුත් ඒ තරමටම බැදිලා නැහැ. ඉතින් ඒ හින්දා අපිට අර පීනට් බටර් එකේ තියෙන ලස්සන පාට ගන්නත් අවශ්‍ය වෙනවානේ. අපේ පීනට් බටර් එකට ඉතින් ඒ වගේ ගන්න අවශ්‍ය වෙන්න ඒ අවශ්‍ය ප්‍රමාණයට මේක බැදිලා තියෙන්න ඕන. මේ විනාඩි 10කට විතර පස්සේ තමයි මේ වගේ ලාවට දැන් ඔයගලන්ට පේනවා ඇති අර අමු රටකචු වල කලර් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ පොත්ත තමයි බැදෙන්නේ අපිට මේ විදිහට කලර් වෙලා පේන්නේ. දැන් මේ විනාඩි 15කට විතර පස්සේ ඔයගලන්ට පේනවා ඇති තව කලින්ට වැඩිය බ්‍රවුන් කලර් වෙලා තියෙනවා. අපි මේක හැඳි ගාන ගමන් තමයි බැද ගන්න ඕන. නැත්තම් එක පැත්තක් විතරක් කර වෙන්න බලනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති අර පොත්තේ පොඩි ඔයිලි ගතියක් එළියට ඇවිල්ලා තියෙනවා. මේ දැන් විනාඩි 20කට විතර පස්සේ තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ පේනවා නේද? කලින්ට වැඩිය තව බ්‍රවුන් කලර් වෙලා තියෙනවා දැන් මේ රටකචු වල පොත්ත. ඉතින් මේ වගේ පීනට් බටර් එකක් කඩෙන් ගත්තොත් එහෙම ටිකක් මිල අධිකයි. ඉතින් හැමෝටම පීනට් බටර් වගේ දේවල් කඩෙන් මිලදී ගන්න අපහසු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අපිට ආමු රටකජු ටිකක් අරගෙන ගෙදරදිම ලේසියෙන් පීනට් බටර් එකක් හදාගත්තම අපේ පුංචි දරුවන්ට උනත් කිසිම බයසැකකින් තොරව ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි දන්නවනේ මේකට අපි දාපු ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. ඉතින් ඒ වගේම තමයි අපි කිසිම කල් තබා ගැනීමේ ද්‍රව්‍යයන් මේකට පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපේ දරුවන්ට අපිට පිරිසිදුව හරිම රසවත් විදිහට මේ වගේ කෑමක් ගෙදරදිම හදලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට අපේ දරුවන්වත් මේ වගේ වැඩ කරද්දී එකතු කරගත්තම එකක් ඒගොල්ලෝ අලුත් දේවල් දැනගන්නවා. එකක් ඒගොල්ලන්ට අපෙත් එක්ක වැඩි කාලයක් ගත කරන්න ඉඩකඩ හම්බ වෙනවා. ඉතින් සොයන් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට උනත් මේකෙන් අයිඩියා එකක් අරගෙන මේක සොයන් රැකියාවක් විදිහට උනත් දියුණු කරගන්න හැකියාව තියෙනවා. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ විනාඩි 25කට පස්සේ පේනව නේද? දැන් හොඳටම බ්‍රවුන් කලර් වෙලා තියෙනවා. මේකේ ඔයගොල්ලෝ නිකන් එක පීනට් එකක් අරන් කාලා බැලුවොත් එහෙමත් ඔයගලන්ට තේරෙනවා හොඳට බැදිලා තියෙනවා කියලා. ඒ වගේම තමයි හොඳ සුවඳක් එනවා. මේ වෙලාවේදී හොඳට බැදිලා හොඳ සුවඳක් පීනට් එකෙන් එනවා. මෙන්න මේ වගේ හොඳ කලර් එකක් එනකම් බැදගත්තම තමයි ඇත්තටම පීනට් එකේ හොඳට රසය සහ පාට කියන දෙකම එන්නේ. ඉතින් පීනට් එක මේ වගේ ප්‍රමාණයකට බැදගත්තට පස්සේ අපි දැන් මේක වෙනම භාජනයකට අයින් කරලා නිවෙන්න තියන්න ඕන. ඉතින් අපි මේක මේ විදිහට විනාඩි 15ක් විතර නිවෙන්න තියාගත්තාම ඇති. මොකද අපිට ඒකේ අර පොත්ත අයින් කරගන්න පුළුවන් තරම් රස්නෙට මේක නිවාගත්තම ඇති. ඒ හින්දා අපි විනාඩි 15ක් විතර මේ විදිහ භාජනයකට හරි නැත්නම් අඩිය පැත්තලි භාජනයකට හරි දාලා ඔයගොල්ලන්ට අරන් තියන්න පුළුවන්. පීනට් එක නිවුනට පස්සේ අපි දැන් මේකේ පොතු අයින් කරගන්න ඕන. ඉතින් මම ඒකට කරන්න යන්නේ මේ පීනට් ටික මුලින්ම පේපර් සර්වියට් එකකට දාගන්නවා. ඊට පස්සේ මේක පේපර් සර්වියට් එකේ හොඳට අතුරගෙන අපි ඒ සර්වියට් එකෙන්ම මේ පීනට් ටික ඔක්කොම වහගන්න තමයි හදන්නේ. මේ විදියට වහගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ අත යූස් කරලා මේක පොඩක් තද කරගන්න. එතකොට මේකේ පොතු ගැලවිලා යනවා. මේ විදිහට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ පාවිච්චි කරන වෙන මොනවා හරි ලේස් ක්‍රමයක් තියෙනවා නම් මටත් කියන්න. ඉතින් මේ විදිහට තද කරගත්තට පස්සේ ඒක පොතු ටික ගැලවිලා යනවා. ඒ වගේ වෙලාවක ඔයගොල්ලන්ට පුළුවන් මොකක් හරි භාජනයකට දාලා මේක පොලා ගන්න. ඒ පොලා ගත්තම ලේසියෙන් මේකේ පොත්ත අයින් වෙලා යනවා. ඉතින් ඒ වගේ වැඩක් කරද්දී මං හිතන්නේ ගේ ඇතුලේ කරන එක නම් එච්චර නුවණට හුරු නැහැ. මොකද ඒ පොතු හැමතැනම යන්න පුළුවන්. ඉතින් එළියක වගේ කරනවා නම් තමයි ගොඩක් හොඳ.
එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක මොකක් හරි බෝතලයකට දාගෙන ඒකත් අපිට අර විදිහට හොඳට මේ විදිහට හොඳට අතෙන් කරනවා වගේ හොඳට හොලවලා පොතු ටික අයින් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් shopping bag එකකට දාලා වුණත් මේ විදිහට හොඳට හොලවලා පොතු ටික අයින් කරගන්න පුළුවන්. අපි අර විදිහට පොඩි කරගත්තට පස්සේ ඔයගලන්ට පේනවා ඇති ඒ රටකජු වල ලෙල්ල ගැලවිලා තියෙනවා. ඉතින් එතකොට මේ වගේ වෙලාවක භාජනයකට දාලා ඒක හොඳට පොලා ගන්න. එතකොට ඒ රටකජු ලෙලි ටික ඔක්කොම උහුලඟට අයින් වෙලා යනවා. එතකොට අපිට ඉතුරු වෙන්නේ අර හොඳ රටකජු ටික විතරයි. ඉතින් සුද්ධ කරගත්ත රටකජු ටික තමයි මේ තියෙන්නේ. පේනවනේ ඔයගලන්ට ඒකෙත් කලර් එක කොහොමද කියලා. ඒකත් හොඳ බ්‍රවුන් කලර් එකකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ හොඳ පාටකට ආපුම තමයි ඇත්තටම පීනට් එකෙත් හොඳ පාටක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පේනවනේ මට මේ කවුද උදව් කරන්න ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙහෙම සුද්ධ කරගත්ත පීනට් ටික අපි බ්ලෙන්ඩර් ජාර් එකකට දාගෙන හොඳට බ්ලෙන්ඩ් කරන්න ඕන. පීනට් ටික බ්ලෙන්ඩර් ජාර් එකට දාගත්තට පස්සේ අපි අපේ අනිත් අමුද්‍රව්‍ය ටිකත් මේකටම දාගන්නවා. දැන් අපි මේකට ලුණු පිංචක් ඒ වගේම අපේ සීනි තේ හැඳි දෙක සහ වැනිලා බිඳු දෙකක් එකතු කරගන්නවා. වැනිලා ඔයගොල්ලන්ට කැමති නම් මේක බ්ලෙන්ඩ් කරලා අන්තිම පාරට බ්ලෙන්ඩ් කරන අවස්ථාවේදීත් එකතු කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ ඇඩ් කරන්න ඕන කියලා දෙයක් නැහැ. පළවෙනි පාර බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ පීනට් එකේ කුඩු වගේ තමයි පේන්නේ මුලින්ම. මේ ඔයගොල්ලන්ට පේන්නේ ඒක මුලින්ම ගත්තම ඒක නිකන් කුඩු එකක් වගේ පේනවා. ඊළඟට අපි ආපහු දිගටම බ්ලෙන්ඩ් කරන්න ඕන. බ්ලෙන්ඩ් කරනකොට ඔයගලන්ට පේනවා ඇති යටින් පොඩ තෙල් පෑදි එනවා. මේ තියෙන තව එකපාරක් බ්ලෙන්ඩ් කරාම පේනවනේ දැන් අර කුඩු ගතිය ගිහිල්ලා දැන් ඒකේ ඔයිල් මතුවෙලා ඒක පොඩ්ඩක් නිකන් සලපයක් වගේ තියෙනවා. මම ඔයගොල්ලන්ට මේක එක ස්ටේජ් පේන්න ඕන හින්දා තමයි මේ විදිහට අරගෙන පෙන්නන්නේ. ඔයගොල්ලෝ දිගටම බ්ලෙන්ඩ් කරගෙන යන්න. දැන් මේ විනාඩි 10කට විතර පස්සේ තමයි ඔයගොල්ලෝ දකින්නේ. විනාඩි 10ක් විතර බ්ලෙන්ඩ් කරනකොට මේ වගේ ඔයිල් මතුවෙලා තලපයක් වගේ ගණට තියෙනවා. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ විනාඩි 20කට විතර පස්සේ. ඒකේ පේනවනේ කලින් තිබ්බ ඝන තත්ත්වය දැන් නැති වෙලා දැන් ටික දියාරු වේගෙන යනවා. දැන් මේක මෙහෙම ආවේ නැහැ කියලා ඔයගොල්ලෝ බ්ලෙන්ඩ් කරන එක නවත්තන්න එපා. මොකද බ්ලෙන්ඩ් කරන එක දිගටම කරන්න. මේක ටිකක් වෙලා බ්ලෙන්ඩ් කරන්න ඕන ඇත්තටම මේ වගේ තත්ත්වයට එන්න. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ විනාඩි 25කට 30කට විතර පස්සේ. පේනව නේද? ඒක හොඳටම දැන් ස්මූත් වෙලා තියෙන්නේ. ඒක දැන් හොඳටම තෙල් පෑදිලා අර බටර් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. පේනව නේද? ඒක හොඳ ක්‍රීමි ගතියට තියෙනවා. මේ අපි තෙල් මුකුත් නොදා තමයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේක රස පාටයි. හැබැයි ගොඩක් කලින් යනවා බ්ලෙන්ඩ් කරන්න. මේක තමයි අපිට අවශ්‍ය වෙන පදම. ඔයගොල්ලන්ට මීට වැඩිය මේක හොඳට ක්‍රීමි වගේ තියෙන්න අවශ්‍ය නම් තෙල් පොඩ්ඩක් දාගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ අපි අර තඹගත්ත බෝතලේ. මේක මේ වෙද්දි හොඳට වේලිලා තමයි තියෙන්නේ. ඉතින් අපිට මේක දැන් පාවිච්චි කරන්න පුළුවන් පීනට් බටර් එක දාගන්න. අපි මේ හදාගත්ත පීනට් බටර් එක හොඳට නිවෙනකන් තියන්න ඕන බෝතලයට දාන්න කලින්. පීනට් බටර් එක හදන්න අපි මේ
උණුවත් බොයිල් කරපු මේ මොකද බෝතලයට මෙල්ලා තිබ්බ බෝතලයකට දාලා ගන්නවා. මේ ඉන්නේ අපේ බෝතලේ දැම්ම පීනට් බටර් ටික. ඉතින් මේ පේනවනේ ඔයගොල්ලන්ට අපි හදාගත්ත පීනට් බටර් එක තමයි මේ. බලන්නකෝ කඩෙන් ගත්ත එකක තියෙන පෙනුම ඒ වගේම ඒකේ තියෙන ක්‍රීමි ගතිය මේකෙත් හොඳටම තියෙනවා. ඉතින් අපිට ඉතාමත් ලේසියෙන් අඩු මුදලකට මේක රසට හදාගන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ පොඩි බෝතලයකින් කප් භාගයක් තමයි මට ග්‍රෑම් 200ට හදාගන්න පුළුවන් වුණේ. ඉතින් කලින් කිව්වා වගේ කැමති අයට සීනි නොදා ඉන්නත් පුළුවන්. ඒ වගේම කැමති කෙනෙක් ඉන්නවා නම් තෙල් පොඩ්ඩක් දාගන්නත් පුළුවන්. ඉතින් මේ හදාගත්ත පීනට් බටර් එක එළිය තියලා කනවා නම් දවස් 3ක් වගේ ඇතුළතදී කාලය ඉවර කරන්න ඕන. ෆ්‍රිජ් එකේ තියාගන්නවා නම් අපිට මාසයක් දෙකක් වගේ කාලයක් මේක ෆ්‍රිජ් එකේ තියලා කැමට ගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ තියලා ගන්නවා නම් කෑමට පැය භාගයට විතර කලින් එළියෙන් තියන්න. එතකොට අපිට ආපහු මේ විදිහටම හොඳට සොෆ්ට් ගතියට ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් ගෙදරදී හදලා කන්න වගේම ස්වයං රැකියාවක් උනත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට මේකෙන් යම්කිසි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද වීඩියෝ එකේ තැන් කිහිපයක මගේ පුංචි දඟයාගේ වොයිස් උත් තියෙනවා. ඉතින් එයාටත් ඕන වුණා මේකට වොයිස් කරන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක රස විඳින්න නැති කියලා මම විශ්වාස කරනවා. ආපහු මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.